The Government Medical Officers Association previously engaged in strikes last Tuesday and Thursday. These actions were in protest against the current process of transfers for doctors. The GMOA launched another strike today centered on the same demands. However, due to the ongoing strike action, patients arriving at hospitals across the country today were once again severely inconvenienced. මේක සෙල්ලමකට අරන් ඉන්නවත් දන්නෙත් නෑ මොකද්ද කියලා දන්නේ නෑ හරියට. ඉතින් ලෙඩ්ඩු තමයි ඉතින් අමාරු වැටෙන්නේ ඔක්කොගෙම හැම පැත්තෙම අහිංසක මිනිස්සුયો. මගේ වකුගඩුවක් අයින් කරලා තියෙන්නේ. දවසක් කර දවසක් බේත් දාන්න කියලා තියෙන්නේ. උත්තර මහත්තුරු වරදින ඉන්නේ. බේත් දාන්නේ නෑලුවද? හරි අමාරු තුවාලේ කැක්කුමයි. පාන්දර 4ට ආවේ පොලිමට. 8 වෙනකන් ඉඳලා දැන් කියනවා ડોක්ටර්ලා එන්න ලබන සතියේ දාදා හරි සෙන්සුරාදා යන්න කියලා. වෛද්‍යවරු කියන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් වෛද්‍ය වෘත්තිය ඉගෙනගෙන මේකට ශාස්ත්‍රයට ආවේ අය. ඉතින් එතෙන්දී ජනතාවට වගේ කියන්න ඕනේ ජනතාවට ගෞරව කරන්න ඕනේ මොකද ජනතාව බදු මුදල් වලින් ඉගෙන ගත්ත නිසාම මේ ડોක්ටර්ලාට කියන්නේ උදේ පාන්දර ඉඳන් ඇවිල්ලා රස්තියාදු වෙලා මං තනියම ඉන්නේ ගෙදර. ඒ ඇවිල්ලා මත් බෙහෙත් ටිකක් අරගන්න දැන් මේ මෙහෙම කරන එක හොඳ නෑ ડોක්ටර්ලා අපිට. ස්ට්‍රයික් එක. අදත් ස්ට්‍රයික් මිනිස්සු ඔය ඇවිල්ලා හැරිලා යන්නේ. ආයි ප්‍රතිවල් වෙලා ස්ට්‍රයික් කරනවා පස්සේ එන්න කියලා තමයි කියන්නේ. බේත් දෙන්න බැරිලු දොස්තර මහත්තයා නැහැ කියලා මේකට බේත් දාන්න බැරිලු. ඒක බලන්න කවුරුත් නැල්ලු. පාන්දර 5ට ආවේ. ඉතින් කියලා ડોක්ටර්ලා එන්නේ නැහැ කියලා අපිට යන්න කීවා දැන්. මට දැන් දවස් 4ක් විතර කකුලේ අමාරු. අද ස්ට්‍රේ එකක් ගන්න කියලා ආවේ. ඉතින් ස්ට්‍රේ එකක් ගන්න දාද ස්ට්‍රයික් කියනවා ඉතින්. මම හමුදාවේ හිටියේ වෙඩි වැදිලා. මගේ දරුවාට බෙහෙත් ටිකක් ගන්න මං ආවේ. ඉතින් බෙහෙත් දෙන්න නැත්නම් ඉතින් අපි මොකද කරන්නේ? මේ මිනිස්සුන්ට රජයෙන් පඩි ගෙවනවනේ. ගෙවන පඩියටවත් සාධාරණයක් වෙන්න මිනිස්සුන්ට වැඩ කරන්න එපා. පෙරේදාත් ස්ට්‍රයික් දැන් දවස් 3ක්නේ. ඉතින් මේ දරුවෝ පව්. අම්මලා පව්. හරි ඉතින් අපිට රට ජාති වෙනුවෙන් දුක් ඉඳලා නේද? මේ දේවල් අපි කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. ඉතින් මේ දේවල් කරගන්න බැරි නම් වැඩක් නැහැනේ. රජයෙන් පඩි ගෙවනවනේ මේ මිනිස්සුන්ට. ගෙවන්න නැතුව නම් කමක් නැහැ. අහිංසක දුප්පත් මිනිස්සු තමයි ඉතින් තැලෙන්නේ මොනා කරලා හරි නේද? අපේ බදු සල්ලි මේ යාලා පඩි ගන්නෙ. දැන් යන්න 1000යි එන්න 1000යි